හෙලෝ ගයිස් ඉතින් ආයි බෝවන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මේ තියෙන YouTube channel එකට. ඔන්න ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් සෙට් වෙලා තිනවා. අද වීඩියෝ එක තමයි ගෙදර ඉඳන් දවසක්. ඔන්න ගයිස් ඉතින් වැඩි කතා නොකර අපි යමු ඉන්ට්‍රෝ එක බලලා වීඩියෝ එකට. ඉතින් ගයිස් අද දවල් තමයි මම මේ vlog එක කරන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන්ටමත් වහිනවා නේ. තාමත් වහිනවා ගයිස්. ඉතින් තාම වහිනවා. දැන් තමයි වැස්ස පටන් ගත්තෙත් හැබැයි. උදේ වරුවේ අවුව පායලා තිබිලා තමයි දැන් වැස්ස පටන් ගත්තේ. ඉතින් ගයිස් ගෙදර ඉඳන් දවසක් කිව්වනේ. ඔන්න ඉතින් දැන් ඉන්නේ ගෙදර. අද කිසිම වැඩකුත් නැහැ, කරන්න දෙයක්කුත් නැහැ. අද පාඩම් කරන දවසකුත් නෙමෙයි. අද ෆ්‍රී දවසක්. ඒ වුණාට අම්මු උදේ පාන්දරම බැන්නත් එක්ක මේ ෆෝන් බලනවා. මම වීඩියෝස් ටික බල ලයික් බල කමෙන්ට් බල හිටියා ගයිස් උදේ පාන්දර. ඉතින් අම්මත් බැන්න පාඩම් කරන්නේ නැද්ද? මේ පාඩම් කරන්නේ නෙමෙයි. පාඩම් කරන්න එපා කිව්වා මේ ෆෝන් එක තියන්න කිව්වා. ඉතින් ගයිස් ඒවත් අස්සේ මම ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් ටිකත් බලනවා. ඉතින් අද දවසේ ඉතින් කරන්න විශේෂ දෙයක් නැහැ ගයිස්. අද ගෙදර තමයි ඉන්නේ දවසෙම. මේ ටිකෙම දවසෙම ගෙදර ගයිස්. ඔන්න ඉතින් මම දැන් කර හිටියේ මොනවද වීඩියෝ එක කරන්න කලින් කර හිටියේ මොනවද කියලා අපි යම් බලන්න. ඉතින් ගයිස් ඔයගොල්ලන් දැන්ටවත් පේනවා ඉතින් මම මොනවද කර හිටියේ කියලා. පාඩම් කරන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය පොත් ටික බලනවා. පේනවනේ. සාදු කියමු. දැන් මම මේ ටිකේම පේපර්ස් ටිකක් ගෙනාවා. පේපර්ස් දැන් එකක් කරලා ඉවරයි. දැන් තව ගොඩක් තියෙනවා කරන්න නම්. මේ පේනවනේ. මේ එනම තොගයක් තියෙනවා ඉතින්. What? මගේ ටෙඩි මේ. කොහොම තමයි ඉතින් මගේ පොත් මේසෙ නම් පුටුව තියෙනවා. ජනේල ළඟ තමයි පොත් මේසෙත් තියෙන්නේ. පේනානේ. දැන් නම් වීදුරුව මේ ජනේල වැහුවා. ජනේල ළඟ තමයි පොත් මේසෙත් තියෙන්නේ. $2,000 years later. ඉතින් ගයිස් මම දැන් එළියේ ඉන්නේ. එළිය කියන්නේ හරියටම දොර ළඟ. ඉතින් ගයිස් දැන් නම් කොහොමඩත් දැන් මං හිතන් හිටියේ එළියට ගිහිල්ලා ටිකක්. එළියට යන්න විදියක්ම නැහැ ගයිස්. මොකද දැන් වහිනවා. බොර නම් මං දැන් මෙතෙන්ට සාල්ට ආවේ. දැන් මං පෙන්නන්නම් වහිනවද නැද්ද කියලා. ඉතින් ගයිස් ඕගොල්ලන්ට පේනවා ඇති මේ තාවත් වහිනවා. මං බොරු නෙවෙයි කිව්වේ මේ. ඇත්ත කිව්වා වතුර මේ ඉතින් මේ පේන්නේ වතුරට. ඉතින් ගයිස් මේ තමයි අපේ එළිය. ඔයගොල්ලෝ කලින් දකින්න ඇති. මොකද මම මේ මෙතන ඉඳන් වීඩියෝ එකක් කරානේ. ඔන්න ඉතින් අපේ අම්මා කවදාවත් නැතුව පැල කරන්න පටන් අරගෙන දැන් අර ගැට පිච්ච කියන්නේ ගයිස් අන්න ඒකෙන් දැන් මලුත් පැල වෙලා දැන් ලස්සනයි. දැන් ඔන්න ආයි සමන් පිච්ච වැඩක් පැල කරන්න යනවා. ඉතින් ගයිස් ඔහොම තමයි අද දවස මේ වෙන්නේ. අද ගෙදර ඉඳන් තනිකර ඉන්නේ. ගෙදරම තමයි ඉන්නේ. ඔන්න ගයිස් ඉතින් ඇතුළට ආවා දැන් ආයේ එළියේ ඉඳන්. කරන්න දෙයක් නැහැ අද ඉඳලා හිටලා පාඩම් දෙයක් බලනවා. අද කරන්න දෙයක් නැහැ. ඉතින් අද ගෙදර තමයි දවසම. අද කවද්ද? අද 18. ඉතින් ගයිස් අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් තරම පෙන්නුවා ගයිස්. අද තනිකරම ඉන්නේ ගෙදර. අද දවසම ගෙදර තමයි. වැඩ කරන හැටි පෙන්නුවා. ඊට පස්සේ මොනවාද ඕපදූප ටිකක් කියුවා.
ඊට පස්සේ වැස්ස පෙන්නවා. ඉතින් ගයිස් අද තනිකරම ගෙදර ඉන්නේ. ගෙදර ඉඳන් තමයි අද vlog එක. එහෙමනම් මං හිතනවා දැන් ඇති කියලා. මොකද මේ තාම පෙන්වන්න දෙයක් නැහැ නේ. හිමවැටුරක් පෙන්වන්නම්. එහෙමනම් ඉතින් අදට ගිහිල්ලා නම් හැමෝන්ටම ජය වේවා. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා නම් ජය වේවා.